ආයිබෝවන් කියෝරා GRI එඩියුකේෂන් ආයතනය සංවිධානය කරන තවත් වර්ක්ෂොප් එකක් අද දිනේදී පැවැත්වෙනවා නිව්සීලන්ඩ් වල ඕක්ලන්ඩ් වල. මීට මාස කිහිපයකට කලිනුත් මේ විදිහටම වර්ක්ෂොප් එකක් ඕගනයිස් කරලා තිබුණා GRI එඩියුකේෂන් එකෙන්. මම ඒකේ වීඩියෝ එකකුත් දැම්මා. Okay, let's have a closer look at today's event. I could give you a very broad overview of the very basic rules, but I don't think that's very useful to you because you can, of course, find that out yourself on Google, on the immigration website. So here's a very brief summary of the skilled migrant category residents. And after that, we're going to get into some more specific details that you might. With honours or a level 8 graduate or postgraduate diploma, you have 4 points for your qualification. Then 2 more years, you get to 6 points, 4 plus 2. And of course, I think many of you came to New Zealand to study a master's course, so this applies to you most of all. A level 9 master's degree plus 1 year skilled work experience, not quite as basic as you might think. So question number 1, what does it mean to have 1 year of skilled work experience, right? You have your master's, 5 points, and then you need to work for 1 year of skilled work experience. Well, what does 1 year mean? Of this one. There are 5 points and you updated all the. So let's say like there are some students here, they don't have a bachelor's degree, but they do have a master's. So there's no bachelor's. But if they after 1 month time, and then currently I'm working. They need to be considered as a full timer. Yes. It's not actually the wording doesn't matter. Yeah. But I have 7 years of experience in the same field. Yes. minimum 3.5% වගේ contribute කරොත් වාගේ fees එක වාගේ employer පුදු නීතියෙන් බැඳිලා ඉන්නවා ඒ 3.5 මාත්‍යකින්න සොලංජි ගුණවිජය ඔයගොල්ලෝ දැකලත් ඇති මේ ගොඩක් ෆැමිලිය පේස් එකක්. ඔය මොන අවුරුද්දද මේ ශ්‍රී ලංකාව 2013 දැන් මේ ශ්‍රී ලංකාව වෙච්ච කෙනෙක් විදියට ඔයාලට ලංකාවේ ගොඩක් කන්ටැක්ට්ස් ඇති ගොඩක් පිරිසක් අඳුරනවා. ඔයයි GRI එඩියුකේෂන් තෝරගත්තේ නිව්සීලන්ඩ් වලට. මෙමයි අපි මම මේ අතර මගේ හස්බන්ඩ් ගොඩක් රිසර්ච් කරලා බැලුවා. ඒ කියන්නේ අපි එනවනම් හරි රිලයබල් ට්‍රස්ට්වර්දි කම්පැනි එකකින් අපි එනවනම් මේ අපේ මයිග්‍රේෂන් ගමන අපි කරගන්න ඕනේ. ඉතින් මගේ හස්බන්ඩ් ඇත්තටම හෙව්වේ මොකද මම නෙමෙයි යා තමයි ගොඩක්ම මේ කැමති උනේ මේ මූව් වෙන. මොකද මම ලංකාවෙන් මම මෙහෙට ආවේ කෙලිම ලංකාවේ නෙමෙයි මම හිටියේ වෙන රටක ඉතිසලා. ඉතින් එතන ඉඳන් තමයි අපි මෙහෙට ආවේ. එතකොට ඉතින් එයා ගොඩක් රිසර්ච් කරාම එයාට එතකොට හම්බුණා මෙහෙම රිලයබල් එකක් තියෙනවා ට්‍රස්ට්වර්දි. එතකොට වීසාස් රිජෙක්ට් වෙලා නැති ඒ සර්විසස් හොඳට දෙන. ඉතින් මේක ගැන එයා බැලුවට පස්සේ තමයි මට කිව්වේ GRI එඩියුකේෂන් කියලා එකක් තියෙනවා. පොඩක් කෝල් එකක් තියලා බලන්න කියලා. ඉතින් මම කෝල් එකක් දුන්නා. පළවෙනි කෝල් එකෙන්ම මේ මට හොඳ ප්‍රතිචාරයක් හම්බුනේ. ඉතින් අපි හිතුවා හරි එහෙනම් අපි let's give it a try කියලා අපි දුන්නා. ඉතින් අද දැන් අවුරුදු 1කමාරක් විතර වෙනවා. දැන් අපි මෙහෙට ඇවිල්ලා හරි සතුටින් ඉන්නවා. දැන් සොලංජි මේක මේ ලයිෆ් චේන්ජින් ඩිසිෂන් එකක් සාමාන්‍ය රටකට මූව් වෙනවා කියන එක. ඊට පස්සේ මූව් වෙද්දී ඔයාලා තෝරගත්තු ඒජන්සි එකකින් මේ වගේ ආෆ්ටර් සර්විස් මේ වගේ වර්ක්ෂොප් එකක් කරන ගැන වාගේ දවසක් මට නම් ඇත්තටම කියන්න තියෙන්නේ මේ මම ඇත්තටම මේ සිලෙක්ට් කරපු එක ගැන ඇත්තටම සතුටු වෙනවා. මොකද මේ අපි ගත්තොත් අපේ කෝ-ෆවුන්ඩර් ප්‍රසාද් අයියා මේ දැන් normally දැන් අපි දන්නවා දැන් මට යුනිවර්සිටි එකේ කට්ටියව හම්බ වෙනවා. ඒතර ඒගොල්ලෝ කතා කරද්දී දැන් ඒතර මට තේරෙනවා දැන් අපිව එයා තනි කරලා නැහැ. එයා මේ කියන්නේ අපි ආව දවසේ නම් ඒක එන්න ඉස්සෙල්ලා දවසේ නම් අපිව කන්ටැක්ට් කරනවා. ආවට පස්සේ අපිව කන්ටැක්ට් කරනවා. අපිට IRD එක හදාගන්න බැංක් එක ඒ කියන්නේ බැංක්
බැංක් account එකක් ඕපන් කරන එකේ ඉඳන් IRD එක ඒතර මේ රටේ කොහොමද ඉතින් CV එකක් හදන්නේ කොහොමද අපි මේ රටේ කොහොමද ඉස්සරහට යන්නේ හැමදේම ලස්සනට එයා කියලා දුන්නා. ඉතින් අර ඉම්ප්‍රෙෂන් එක ගොඩක් හොඳයි. ඒ වගේම අපිට හැමදාම මීට්අප්ස් තියෙන හැම මන්ත් එකකම ඉතින් මේ වගේ වර්ක්ෂොප්ස් තියෙනවා. ඉතින් අර මේ අපිට තේරෙනවා අපිව තනි කරලා නැහැ. අපි වෙන රටක අපි ලංකාවේ ඉඳන් මෙහෙට ආවා. ඒතකොට අපි තනි නැහැ කියන එක අපිට ෆැමිලි එකක් නැහැ. නමුත් GRI එක නිකන් අපිට අර ෆැමිලි එකක් විතර වගේ වෙලා අපිව බලා ගන්නවා කියන එක අපි හරි සේෆ් කියන තැන ඇත්තටම ඉන්නවා. මම ඉතින් හරිම සතුටුයි මම GRI එක තෝරගත්ත එක ගැන. සෝන්ජි කතා කරන තේරෙනවා ගොඩක් GRI education සම්බන්ධ බොහෝ ස්තුතියි අදහස් දක්වන්න. Thank you. ඉදිරි වැඩ කටයුතු වලට සුබ. Thank you so much. Thank you. මාර්ෂල්ගේ නිව්සීලන්තේ EIT එකේ ස්ටුඩන්ට් කෙනෙක්. දැන් මාර්ෂල් දැන් ලංකාවේ තියෙනවානේ මේ නිව්සීලන්තේ එන්න ඒජන්සීස් ගණනාවක්. ඒ GRI education තෝරගන්න. මෙහෙමයි මම මුලින්ම ඇත්තටම GRI එක තෝරගන්න කලින් මම ලංකාවේ ඉන්නේ ස්ටෑන්ඩඩ් හයි ඩිමාන්ඩ් එකේ ඒජන්සීස් ටික හැම එකකටම ගියා. ගිහිල්ලා බැලුවා ඇත්තටම ඒගොල්ලන්ගේ සපෝට් එක කොහොමද කියලා. මොකද ඒජන්සි එක තෝරගන්න කලින් අපි බලන්න ඕනි ඒගොල්ලන්ගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක. ඒක හරියට ලැබුණොත් තමයි එතනින් එහාට අපිට විශ්වාසයක් තියාගන්න පුළුවන් මෙයා මේ අපේ වීසා එකේ වැඩේ ගොඩ දාලා දෙයි කියලා නේ. ඉතින් එහෙම කරද්දී මම ඇත්තටම GRI එක තෝරගන්න කලින් ඒජන්සිස් කීපයකට ගියා. ඒ යන අතරතුර හම්බුන එකක් තමයි මේ GRI කියන එක. ඉතින් ඔය ඔක්කොම කම්පෙයාර් කරලා බලද්දී මට සාමාන්‍යයෙන් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකෙන්ම සැටිස්ෆයි වෙන්න පුළුවන් උනේ GRI එකේ ටීම් එකත් එක්ක විතරයි. මොකද මගේ ස්ටුඩන්ට් ෆයිල් එක හැන්ඩල් කරේ මිස් දිලුෂි. ඕන වෙලාවක කෝල් කරොත් ආන්සර් කරනවා, මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කතා කරගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒ වැඩේ කරගන්න කලින් අනිත් අයටත් මම කතා කරලා බලුවා අනිත් ඒජන්සි වල අයටත්. ඒතකොට ඒගොල්ලන්ගේ සමහරක් වෙලාවට කෝල් එකක් ගත්තම ආන්සර් කරන්නේ ෆලෝ අප් එකක් නෑ. එතකොට ඒ ඔක්කොම වඩා අපි පේමන්ට් එකක් කරන්න කලින් ඒගොල්ලෝ එච්චර අපිත් එක්ක ඇක්ටිව් වුණා. ඉතින් ඒක තමයි ලොකුම හේතුව උනේ මට විශ්වාස කරන්න පුළුවන් වුණේ ඒගොල්ලෝ GRI එක හොඳට වැඩේ කරලා දෙයි කියලා. ඉතින් මං හිතනවා හරිම තීරණය ගත්තා. ඒක නිසා අද මම මෙහෙ ඇවිල්ලා ඉන්නවා. ඉතින් අනිත් දේ වීසා වල ගත්තත් වීසා වලත් ගන්න ගොඩක් ලයිසන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්ස්ලා. ඉතින් ඇඩ්වයිසර් කෙනෙක් ලොකු සපෝට් එකක් හම්බුණා. මොකක්ද වෙන්නේ සේම් ඩේ මාව දැනුවත් කරනවා. දැන් වාගේ වීසා ප්‍රොසෙස් එක මේක. දැන් මේකෙන් මේකට චේන්ජ් වෙනවා. දැන් ස්ටේටස් එක මේක. අර ඒ වගේ ලොකු සපෝට් එකක් හම්බුණා. විශේෂම දේ කිසිම ඉන්ටර්විව් එකක්වත් ඊළඟට ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරන්න කියලා FTS එකක්වත් මුකුත් ආවේ නැහැ. කෙලින්ම ෆන් ෂොට් වීසා එක කම්ප්ලීට් වුණා. ඉතින් මාරම සතුටුයි ගත්ත ඩිසිෂන් එක ගැන. දැන් මේ අද දවසේ වර්ක්ෂොප් එකේ ඔයාලට ෆීල්ඩ්ස් ගණනාවක් ඔස්සේ නොලෙජ් එක හම්බුනා. මොකද ඉතින් අද දවසේ
ඇත්තට මම බලාපොරොත්තු නැති දේවල් ටිකක් මට මෙතන දැනගන්න ලැබුණා. මොකද විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ ලයිසන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් ඇවිල්ලා අපිව දැනුවත් කරා දැන් මේ සැප්තැම්බර් ඕගස්ට් වල වෙන්න තියෙන චේන්ජස් ගැන. දැන් මම හිතන් හිටපු විදිය නෙමෙයි ඇත්තටම මෙතනට ආවට පස්සේ තමයි මට ඒක කන්ෆර්ම් වුණේ. ඒක නෙමෙයි මම හිතපු දේ නෙමෙයි මෙතන වෙලා තින්නේ. මෙහෙම දෙයක් තමයි මේගොල්ලෝ ඇඩ්වයිස් කරන්නේ. ඉතින් ඒක තමයි මේන්ම පොයින්ට් එක. ඊළඟට ඔය මෙහි ඊළඟට ඔය තියෙන කැරියර් ඔපචුනිටිස් අපේ CVs හදන්නේ කොහොමද? ඊළඟට ජොබ්ස් වලට ඇප්ලයි කරන්නේ කොහොමද? අපේ ඇටිටියුඩ් එක කොහොමද? අපි ජොබ් එකකට යද්දි ෆේස් කරද්දි ඉන්ටර්විව් එකකට ෆේස් කරද්දි අන්න ඒ වගේ ගොඩක් දේවල් ඇත්තටම දැනගන්න උනා. මේ වගේ ඉවෙන්ට් දැන් සාමාන්‍ය අපි වෙන ඒජන්සි එකකට ගියොත් අපිට ඒගොල්ලෝ වීසා එක කරනවා එතනින් ඉවරයි. නමුත් GR එකට ආවට පස්සේ මේ ලැබෙන ෆලෝ අප් එක ඊළඟට ඔයගොල්ලන්ගෙන් ලැබෙන ලොකු සපෝට් එක ඒක ඇත්තටම මහරම විදියට වටිනවා. ඉතින් ඕනේ කෙනෙක්ට බලන්න තු රෙකමන්ඩ් කරන්න පුළුවන් GR එක. ඉතින් highly recommended. Thank you so much. Thank you Marshall. Thank you. සුබවත් වුණා වැඩ කටයුතු ඉස්සරහට. Thank you so much. But I can't make it less. Hopefully, yeah, let's get into it. Oh. Now smart CVs කියලා වෙනස් වෙන්න ඕනේ. Your CV now President of GR, right? Because not for me. I'm going to talk about from admin belonging to national business manager from Europe. As Eddie said, like, you know, මගේ වීඩියෝස් බලනවාලට හුරු පුරුදු ප්‍රේස් එකක් තමයි මේ ප්‍රසාද් පෙරේරා කියන්නේ. ප්‍රසාද් පෙරේරා is GRI Education co-founder. අද තවත් GRI workshop එකක් තිබුණා. මම අද ආවේ ඒකට සහභාගී වෙන්න. ඉතින් මම හිතුවා ප්‍රසාද් අයගේ අදහසකුත් ගන්න එක හොඳයි වීඩියෝ සම්පූර්ණ වෙන්න කියලා. අද වෙනදට වඩා ප්‍රෝග්‍රෙසිව් මට වෙන විදිහට ඕගොල්ලන්ගේ workshop එක. මොකද වාගේ දවසක්. ඔව් ඇත්තම කියන්නේ අපි එකක් තමයි අද ගොඩාක් ඇත්තම හොඳට නෝට් එකක් තිබ්බා. ඊට පස්සේ අපි ඒ කියන්නේ එක ඉන්ඩස්ට්‍රි වල අය මෙතනට ගෙනාවා. මොකද අපි ද වර්ක්ෂොප් එකේ අද අදහස් කරන්නේ ඒක නිකන් අර කරන්නම් වාගේ නෙමෙයිනේ. ඒ එන කෙනාට එතන වටිනාකමක් පෙන්වන්න ඕනේනේ. ඒක නිසා තමයි ඒක කළේ. ඒක නිසා තමයි අර වෙනදට වඩා පොඩ්ඩක් ස්ට්‍රක්චර්ඩ් ඒ වගේම අපේ ලයිසන් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් ඇලන්ගේ සෙෂන් එක ගොඩක් දිග සෙෂන් එකක් තිබ්බා. එයා ඇත්තටම ඉන් ඩෙප්ත් කතා කරලා කිව්වා වත් අහගෙන ඉඳදී කොහොමද ඔයාලා පාත් එකට යන්නේ මොනවද කරන්න ඕනේ. ඒතකොට ඇත්තටම බලන්න දැන් ආපු ස්ටුඩන්ට් දන්නවා දැන් මම කොතෙන්ද යන්න ඕනේ කියලා. ඒක නිසා තමයි අපි ඒකේ ඒතනින් අපි ඊට පස්සේ කොහොමද ජොබ් එකක් ඇප්ලයි කරන්නේ. ඊට පස්සේ අපි එම්ප්ලොයර් කෙනෙක් ගෙනාවා CV එක ඇප්ලයි කරන්නේ. ඒ වගේ very කියන්නේ ස්ට්‍රක්චර්ඩ් විදිහට තමයි ඇත්තටම අද වර්ක්ෂොප් එක හොඳට වුණා ඇත්තටම. ඔව් මම කීප දිනක එක කතා බහ කරා ඒගොල්ලෝ ගොඩක් සැටිස් වැඩේ ගැන. විශේෂයෙන්ම මේ ඕගස්ට් වල වෙන චේන්ජස් ගැන මේගොල්ලන්ට ලොකු අවබෝධයක් තිබිලා නැහැ. අලන් කියද්දී ඒගොල්ලෝ ගොඩක් සාවධානව ඒක අහන් ඉන්නවා මම දැක්කා. ඔව් මම ඇත්තටම ඒක ගොඩක් ෆොටෝස් කරනවා ඒක තමයි. ඒ කියන්නේ මොකද දැන් ගොඩාක් අයට ඔළුවේ තියෙන ඩවුට් එකක් නෙමෙයි දැන් මේ ඕගස්ට් වල එන චේන්ජස් මොනවද කියන එක. ඒතර ඇලන් එක ඇත්තටම අර මම දැකින් දැටි ටේබල් එක දාලා කොහොමද ඒක කම්පෙයාර් කරලා apples to apples ඒක ලස්සනට පෙන්නවා. ඒක මම ගොඩාක් වටිනවා මම බලන් ඉන්න හැටි. හරි දැන් GRI Education ඉදිරි වැඩ පිළිවෙල කොහොමද? ඉදිරි වැඩ පිළිවෙල කියන්නේ දැන් අපි ඇත්තටම මේ වගේ වර්ක්ෂොප් අපි දැන් ගොඩක් රෙගියුලර් විදිහට කරනවා. ඒ වගේම අපි වර්ක්ෂොප්ස් කියලා දැන් අපි ඇත්තටම දැන් මේ අද කලේ මේ වගේ වර්ක්ෂොප් යන්නේ. ඒතකොට අපි ඊට ඉස්සරහාද watch the space අපි මේ වගේ තව කියන්නේ ස්පෙસિෆික් වර්ක්ෂොප්ස් අපි කරන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට. මම හරිනම් ඔයගොල්ලෝ ගිය අවුරුද්ද ගිහිල්ලා කරුවා ලංකාවේ. ඔව් ලංකාවේ අපි ඇත්තටම ඉවෙන්ට් එකක් අපි දෙසැම්බර් වල ජනවාරි වල අපි ලංකාවේ ඉවෙන්ට් එකක් කරලා මේ සෙක්ටර් දෙකක් කළා. very successful. එතන ගොඩාක් ලංකාවේ ඇවිල්ලා තිබුණා. ගොඩාක් අය නිව්සීලන්ත බලනවානේ මේ නිව්සීලන්ත ඉගෙන ගන්න එන්න. එතකොට ඒ ඉවෙන්ට්ස් වලට එනවා. එතකොට අපි ඇත්තටම කියන්නේ අපේ point of difference එක මොකක්ද? කියන්නේ අපි වීසා එක ඇප්ලයි කරලා වීසා එක ඇප්‍රූව් වුණාට පස්සේ මම කියන්නේ හැමෝම කියලා සම කොටක් ඒජන්සිස් එතනින් ඉවරයි නේ කියලා රිලේෂන්ෂිප් එක. අපේ එහෙම නෙමෙයි. අපි ඇත්තටම අපි පටන් ගන්න රිලේෂන්ෂිප් එක මෙතනට ආවට පස්සේ ගොඩක් අය මාව කනෙක්ට් වෙනවා. ඊට පස්සේ අපිට ගයිඩන්ස් වෙනවා, වර්ක්ෂොප් කරනවා, කැච් අප්ස් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් කරනවා. ඉතින් ඒක තමයි ඇත්තටම අපේ point of difference එක අනිත් පැත්ත එක බලද්දී. one last question ප්‍රසාද් දැන් සාමාන්‍යයෙන් නිව්සීලන්ත වලට මූව් වෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ ස්ටුඩන්ට්ස් ලගේ life changing decision එකක්. ඔව්. එතකොට ඔබ මේ ෆවුන්ඩර් විදිහට මේ වගේ ඒජන්සි එකක
වට මොනවගේ වගකීම් අද තියෙන්නේ මම දකිනවා ඒක ඇත්තට මට ලොකු වගකීමක් තියෙනවා කියලා මල්ලි. මොකද මේ ඒ කියන්නේ දැන් කෙනෙක් ඇවිල්ලා දැන් අර ජොබ් එකක් හම්බෙන්නේ නැහැ කිව්වහම ඒක ඇත්තට අපිට ඇත්තටම මාර වදිනවා. අපි ඒක අපි හැමතිස්සෙම අපි හැට කතා කරා ජොබ් එකක් හම්බුණාද ඊට ජොබ් එකක් හම්බුණා නිකන් කටින් අහලා එහෙනම් thank you කියලා කියන්නේ ඊට අපි යාට දෙනවා මොනවද කරන්න ඕනේ අපිට කනෙක්ෂන් දෙනවා අපි ආව කනෙක්ට් කරනවා ඒක ලොකු වගකීමක් මොකද අපි ඒජන්සි එකට අපි ආව පොසිෂන් කරලා තියෙන්නේ අපි ඇවිල්ලා වගේ වීසා ඇප්ලයි කරා එතනින් ඉවර කරන එක තන නෙමෙයි අපි පොසිෂන් කරලා දෙන්නේ අපි ආගේ ජර්නි එක ඉවර වෙන තැන කියනවා රෙසිඩන්සි හෝ වගේ පාත් එක ඉවරන තැන තමයි අපිවත් එක්ක ඉන්නවා. ඒකට අවුරුදු ගාණක් මෙහෙම කියලා එහෙම ලිමිට් එකක් නැහැ. රෙසිඩන්සි මොනවද අපිත් එක්ක කතා කරන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක ලොකු වගකීමක්. අපි ඒක නිසා අපි ඒක සීරියස් කරනවා. අපි හැමතිස්සෙම මේගොල්ලන් පිටිපස්සේ ඉන්නවා. ඒගොල්ලන්ගේ ජර්නි එක ඒගොල්ලෝ සක්සස්ෆුල් කරගන්න. Thank you Prasad. Thank you Mali. Thank you very much. No worries. Best of luck. Thank you.